YouTube එක ඇතුලේ සෑහෙන්න views යන niche එකක් තමයි මේ motivation කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද මේ motivation videos හදලා shorts channel එකක් grow කරගන්නේ කියලා. ඉතින් මම මේකට ඔයාලට උදාහරණත් එක්කම පෙන්නනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර බලන්න. අපි යන් අද වීඩියෝ එක පැත්තට. ඉතින් මුලින්ම මම ඔයාලට එක්සැම්පල් channel දෙකකුත් එක්ක මේ වැඩේ වටන් ගන්නම්. එතකොට ඔයාලට පොඩි motivation එකකුත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන පළවෙනි channel එක. බලන්න මේ channel එකේ view count එක මේ ඔක්කොම shorts video වලින් තමයි මෙයා අරගෙන තියෙන්නේ. ඒ වගේම අන්තිමට දාලා තියෙන වීඩියෝ එකට ඔයාලට බලා ගන්න පුළුවන් views කොච්චර තියෙනවද? ඒ වගේම මේ channel එකේ popular වෙච්ච වීඩියෝ එකට මිලියන 7කුත් views තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මම ඔයාලට පෙන්නන්න මම තෝරගත්ත දෙවෙනි channel එක. ඉතින් මේකේ view count එකත් ඔයාලට channel එකේ about section එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ channel එකේ Indian based channel එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ channel එකේ මෙයාලා Amazon store එකකුත් link කරලා තිනවා. ඒ කියන්නේ මේ channel එක කරන පුද්ගලයා අනිවාර්යෙන් passive income එකක් YouTube එක හරහාම හදාගෙන තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු මේ channel එකේ most popular video එකට views කොච්චර තියෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් most popular video එකට 12 million views තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ motivation channel එකක් හදලා මේ විදියට channel එක grow කරගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද videos තෝරගෙන channel එකට videos edit කරගන්නේ කියලා. ඉතින් මම ඊට කලින් channel එකක් හදන හැටි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලලා channel එකක් හදාගන්න. ඔයාලට එන්න පුළුවන් මුලින්ම මෙන්න මේ Pixels කියන website එකට. මම මේක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාලගේ Gmail එකක් කරහම මේකට log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන හැම දෙයක්ම free access කරන්න. මේක ඇතුලේ photos වගේම videos තියෙනවා. ඔයාලට 4K 2K වගේ edits වලට තෝරගන්න පුළුවන් video clips මේක ඇතුලේ ඇති වෙන්න තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන hard workout නැත්නම් motivation වලට සම්බන්ධ ඕනම විදිහේ keyword එකක් මේ search bar එකේ search කරගෙන ඔයාලට video clips search කරලා download කරගන්න. ඉතින් මම මේ වෙනකොටත් මගේ වැඩේට නැත්නම් ඔයාලට උදාහරණයක් පෙන්වන්න ඕන කරන video clips කීපයක් download කරගෙන තියෙනවා. එහෙනම් අපි යන් ඊළඟට මේ videos මැද්දේ යන්න ඕන කරන lines ටික තෝරගන්න. ඉතින් ඒකට මං ආවේ ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා මම කිව්වා මට YouTube shorts වලට හරියන motivations tagline 10ක් දෙන්න කියලා. ඉතින් මේක හරිම ලේසි. මෙයාට කිව්ව ගමන්ම මෙයා අනිත් පැත්තට අපිට ටග් ගාලා motivations වලට අදාළ කරන lines 10ක් අපිට හදලා දුන්නා. ඉතින් මම මේ 10ක් හදාගන්න කිව්වේ මේ වැඩේ හරිම සරලයි. ඒ වගේම සරල step කීපයකින් ඔයාලට මේ edit එක done කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ videos 10ක් එකපාර හදාගෙන තියාගත්තොත් ඔයාලට ලේසි වෙන නිසා ඔයාලට daily මේ videos continue upload කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ විදිහට හරිම ලේසියෙන් ChatGPT එකට කියලා motivations lines ටික ඔයාලටත් ගන්න පුළුවන්. මේ විදිහට මම අරගෙන ඉවර වෙලා එකක් මුලින්ම notepad එකකට දාගන්නවා. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට උදාහරණයක් පෙන්වන්න ඕන හින්දා motivations line ටික ChatGPT එක හරහා ඔයාලා ඉල්ලගත්තා නම් කෙලින්ම එන්න දැන් ඔයාලා edit කරන software එකට මම මෙතනදී අද තෝරගන්නේ CapCut software එක. ඉතින් අපි යන් කොහොමද මේක edit වෙන්නේ කියන එක කතා කරන්න. software එක ඇතුළට අවිල්ලා මම මුලින්ම කරගන්නේ මම අර download කරගත්ත video clip ටික software එකට import කරගන්නවා. import කරගෙන ඉවර වෙලා video clip ටික ඇදගෙන මම timeline එකට දාගන්නවා. timeline එකට දාගෙන මම මේක තප්පර 30කට අඩු වෙන්න වීඩියෝ එක හදාගන්නවා. මොකද shorts video එකක් තප්පර 30කට අඩු වෙන තරමට හොඳයි. විනාඩියකට අඩු වෙන්න තමයි එයාලා කියලා තියෙන්නේ. හැබැයි තප්පර 30කට අඩු වෙනවා කියන්නේ අපිට හොඳයි. ඊට පස්සේ ඔයාලා කලින් copy කරලා paste කරගත්ත line එකට ගිහිල්ලා ඒකෙන් ඔයාලගේ වචන පේලිය කැඩෙන තැනින් කොටසක් select කරගන්න. select කරගෙන copy කරගන්න. copy කරගෙන ඔයාලා timeline එකට ඇවිල්ලා දාගන්න text line එකක් දාගෙන ඔයාගේ channel එක නමින් watermark එකක් හදාගන්න. watermark එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ size එක adjust කරගෙන screen එකේ place කරගෙන ඔයාලට පුළුවන් තවත් text line එකක් ගන්න. තවත් text line එකක් අරගෙන ඔයාලා ඒකේ video එක ඉවර වෙන තැනකට පොඩ්ඩක් කලින් adjust කරගෙන ඔයාලට පුළුවන් අර copy කරගත්ත line එකේ මුල් කොටස මෙතනට paste කරගන්න. ඊට පස්සේ අපි තවත් ටෙක්ස්ට් ලයින් එකක් අරගෙන අන්තිම හරියෙන් ඒක දාගන්නවා. ඉතුරු ටෙක්ස්ට් එකේ කොපි කරගත්ත කෑල්ල මෙතනට පේස්ට් කරගන්න. ඉතින් මම මේ විදිහට notepad එකට ගිහිල්ලා ඉතුරු ටිකත් කොපි කරගන්නවා. කොපි කරගෙන අර අපි ඉතුරු කරගත්ත ටෙක්ස්ට් ලයින් එකට මේක පේස්ට් කරගන්නවා. ඉතින් ඔයාලට දැන් වැඩේ තේරෙනවා ඇති. අපි වීඩියෝ එකේ මුල් කොටස වීවව රඳවල තියාගන්නවා. අන්තිම ටිකේදී තමයි රිසල්ට් එක පෙන්වන්නේ. ඉතින් මේක පොඩි ට්‍රික් එකක් views ගන්න පාවිච්චි කරන. ඔන්න අවසානට දැන් ඔයාට පුළුවන් මේ දාගත්ත ටෙක්ස්ට් වලට කලර්ස් වගේම එක ඉෆෙක්ට්ස් දාලා ඔයාට කැමති විදිහට වීඩියෝ එක කස්ටමයිස් කරගන්න. ඊළඟට මම software එකට import කරගත්තා motivation videos වලට ගැලපෙන හොඳ background music එකක්. ඊට පස්සේ මම කරන්නේ මේක ඇදගෙන timeline එකට දාගන්න එක. timeline එකට දාගෙන මේකේ sound adjust කරලා
වැඩි කොටස කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අපි අර එකතු කරලා හදාගත්ත ක්ලිප් තුන අතරින් පතරට පොඩි ට්‍රාන්සිෂන් කිහිපයක් ඇඩ් කරගන්නවා. එතකොට බලන වීවට වීඩියෝ එක ස්කිප් නොකර බලන්න පොඩි ආසාවක් ඇති වෙනවා. මේ ඔක්කොම ඩන් කරගත්තට පස්සේ මේ දැන් ප්ලේ වෙන්නේ මම හදාගත්ත වීඩියෝ එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මොටිවේෂන්ස් වීඩියෝස් පොඩි සරල ස්ටෙප් කීපයකින් හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මොටිවේෂන් channel එකකට වීඩියෝස් හදාගන්න ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් හොයාගන්න හැටි මම අද ඔයාට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා හිතන දේවල් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මතකද channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් හම්බෙමු මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින්.